ඔව්. ඒ කාලෙත් එක්ක බලපුවාම දැන් මේ කාලේ ගැන ඔයාලට මොකද්ද කියන්න තියෙන්නේ? ඒ කාලේ ආපහු එන්නේ නැහැ කියලා තමයි කියන්න තියෙන්නේ. මම හිතන්නේ 2012 විතර. මට X1 එකක් ගෙනදුනා. එයා ගානේ මේකේ මීල් ගහන් කියලා එයා ගෙනදුන්නේ. එහෙම චරිතයක්. ඇත්තමක අපි මේ පීනන්න දන්නෙත් නැහැ. නැහැ. ඒ තරම් පීනන්න බෑ. ඒ රැල්ල එච්චර සරයි එන වතුර පාර. රුවන් අයියා කුලේ මාව අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ. අමතක. හරි ආයිබෝන් හැමෝටම ඉතින් අද ජනායක කතාබහ මුළු ලංකාවම දන්න ඇවිදින සෙට් එකේ දනුකයි දිනුකයි. කොහොමද? ඉන්න ඔදින් ඉන්නවා. හරි. ඉතින් ඔන්න කවුරුත් කතාබහට ලක් වෙන කවුරුත් කතා කරන්න කැමති අනේ. කාලයකදී අවලාදයට ලක් වෙන ආ. මඩ ගහන ඒ මඩවලට නොසැලෙන සුපිරි චරිත දෙකක් සහ හොඳ හදවත් දෙකක් කියන එක අපි කතාව පටන් ගන්නකොට අනිවාර්යෙන් කියන්න ඕනේ. අනේ. ඉතින් අනේ. දරුගයි අයිබෝවන් අයිබෝ. හැමෝටම. ඉතින් ඔන්න අපි මම ආවා ඔබේ සේකරපුරට මොකද දනුක අයියා සෙට් එකත් එක්ක යතුරු පැල්දියට ගොඩක් හිත ඇති ඩබලක් ඉඳලා මම එහෙම කතා කරන්නම් අපේ භාෂාවෙන් අපි ගොඩක් ප්‍රොෆෙෂනල් වෙන්න ඕනේ නැහැ අපි ඇත්තටම විනෝදකාමී නේ සාමාන්‍ය විදිහට ඉන්න. සාමාන්‍ය විදියට ඉන්න ජනතාව. ඉතින් ඔන්න දනුකයි අපි කතාවට එමු. නවීන් දනුක අනේ. ඔබ දිනුක මතුමාද ආදරණීය චරිත දෙකක්. යෝ. ඉතින් යෝ කිව්වොත් ඔන්න දන්නවා. ඕන කෙනෙක් දන්නවා. ඇවිදින සෙට් එක කිව්වොත් තව ඉන්නවා බේලිය පිරිසක් ඉන්නවා. හැමෝම මෙතන ගන්න බෑ. ඔන්න අපේ චරිත දෙක විතරක් ගත්තා. ඉතින් ඒ අයවත් මතක් කරමු අපි මේ ආදරණීය චරිත තනියම ගමනක් එන්න බෑ. අපි හැමෝටම නේ යාළුවෝ ඉන්නවා අනිවාර්යෙන් අයියා. ඉතින් දනුකයි කොහොමද ජීවිතේ? හොඳින් ඉන්නවා. හොඳින් ඉන්නවා. ඉමින් සැරේ යනවා. ඉතින් සැරේ යනවා. හරි අපි කතාවට එමු අයියේ. ඔබ යතුරු පැදියත් එක්ක ගත්තාම සැබෑ දක්ෂෙක්. මම යතුරු පැදි ශේෂ්ත්‍රයත් එක්ක සම්බන්ධ වැඩ කටයුතු කරන නිසා තමයි ඔබ දෙපළව තෝරාගත්තේ. වෙනත් ආකාරයේ යතුරු පැදියත් සමග රැඳෙන කෙනෙක් නිසා. මොකද අපි දකිනවා අපි සාමාන්‍යයෙන් ඔයාගේ ස්ටයිල් එක දකින්නේ බ්‍රසීල් වල. පාරවල් වල බයික් වලින් ඒ අදාළ වැඩ හිට ටික දාගෙන ඔය වගේ ෆැෂන් එකක් එක්ක දකින්න චරිත බොහොම අඩුයි ලංකාවේ. ඉතින් මං හිතනවා දැන් පොඩ අප් වෙලා තියෙන්නේ. දැන් හැදෙනවා. මොකද හැදෙනවා. ඒ දැන් හැදෙනකොට පාරේ පදින්න බැරි වෙලා තියෙන්නේ. පාරේ පදින්න බෑ. ඒ ගැනත් අපි කතා කරමු. ඉතින් දනුකයි ඔයා යතුරු පැදියත් එක්ක සම්බන්ධ වෙන්නේ කොහොමද? මුල් කාලය සහ ඔබේ විස්තර ටිකක් අපි දැනගන්න කැමතියි. සම්බන්ධ වෙන්න කලින් මම ඒ කතාවට යන්න කලින් මම මුලින්ම දිගාය මතක් කරලා ඉන්නවා. දිගාය ප්‍රනාන්දු ටොයිස් පාක් එකේ යා මතක් කරලා ඉන්නවා. ඒ අමතරව මම මුලින්ම ඉස්කෝලෙන් අවුට් වෙලා ටිකක් රස්තිය දුවා ඉන්න කාලෙම එහෙම ගියා අපේ මාමා ඉන්නවා ජමින සූරදින් කියන අපේ මාමා කුයික් කියන්නේ. එයා මාමා. එයා ගාව වැඩ දෙන්න කියලා එයා පණිඩක් කියලා තිබ්බා මට. කුයික් චමි කිව්වොත් කවුරුත් දන්නවා. දන්නවා ඉතින්. එයා එන්න කියලා තිබ්බා ඊට පස්සේ ඊට පස්සේ ගිහිල්ලා මම සාමාන්‍ය විදිහට එයාත් එක්ක වැඩ කරන්න ගියා. රනින් රිපෙයාර් වගේ ඉතින් හැමදේම කරනවනේ. එහෙම කර කර ඉන්නවා මම තමයි එම් ඊටරේ ඕම උදුක සීමාල් හම්බුණා. උදුක සීමාල් මල්ලි හම්බුණා. ඒ අතර ඉන්දික මායා දුන්නා. ඉන්දිකයියා. ඉන්දිකයි හම්බුණා. ඒ අතරදී සංජය ප්‍රසාද් සංජීවයි හම්බුණා. කොණ්ඩ සංජීව කොහොම මොන කෙනෙක් දන්නවා. ඒ අතරදී තව කට්ටිය හිටියා. ඒ අතරේ ඔක්කොම අතුරුගිරියේ ඔක්කොම කට්ටිය හම්බුණා. හම්බෙලා බයිසිකල් වීලෙට බහිනවා කියන්නේ ඔය ඉන්දිකයිලා එහෙම මෙන් ඔක්කොම ඉන්න අතරදී මේ වැඩත් කරගෙන යනවා. වැඩත් කරගෙන යනවා. පිටිදා සෙන්සුරාද තමන්නේ පාර්ලිමේන්තු ග්‍රවුන්ඩ් එකට යනවා. 2009 ඉඳලා දිගටම හිටියා. මේ යතුරු පැදියත් සමග ගෙවෙන ජීවිතය ඔබ කියන්නේ. ඕ මුල ඉඳලා කියන්නේ. යනකොට ඊට පස්සේ මේ 2009 මේ වුණා. මේ උදුක සීමාල සංජය ඔක්කොම. ඒ අතරදී ගෙව ගන්නවා අපි පාර්ලිමේන්තු පාරේත් වීල් ගහන්න යනවා. ඉතින් පාර්ලිමේන්තු පාරේ රවුන්ඩ් බෝඩ් එකේ තිබ්බත් නැතුලේ පුළුවන් ගන්න. ඒ කරා ඊට පස්සේ මාළඹේ තෙනක්කේ පාරට ගියා. තෙනක්කේ පාරේත් වීල් ගහලා හිටියා පාරේ. එහෙම ජනුක රාජපක්ෂයම ඒගොල්ලෝ ඔක්කොම අපි ඔක්කොම එකට තමයි හිටියේ. ඉන්න අතරතුරේදී මේ ඊට පස්සේ මම යනකොට මගේ ඇක්සිඩන්ට් එක වෙලා මේ කකුල මේ වුණා. අවුරුද්දක් එක්තැන් වෙලා හිටියා රෝද කුටියෙම හිටියා අවුරුදු කමාරක් විතර. ඊට අත ආපහු දෙවෙනි පාරත් අත ගෑනුණා. ඔය වගේ දේවලුත් වුණා ඉතින්.
ඔය අතරදී ඔහොම මිනිස්සුන්ට යනකම ඊට පස්සේ පොඩ්ඩක් මම අයින් වෙලා හිටියේ. අයින් වෙලා ඉඳලා ආපහු තමයි මේ දැන් ආවේ ටික කාලෙක ඉඳලා තමයි දැන් මේ ආවේ අදාගන්න. ඔබ මුල මතක චරිතයක් අනිවාර්යයෙන්. දිගායියව මතක් කරානේ. එයා අපේ ලංකාවේ යතුරු පැදි ශේෂ්ත්‍රයේ ඇත්තටම කිව්වොත් මත් අපේ නම් number කොල්ලෝ one. ටික දුවන්නේ ඔව්. මේ ඉන්දික අයියලා අපේ දිගා අයියලා අපි ආදරයට කියන නම් හොඳ නම් තියෙනවා. ඉන්දික අයියා. නමුත් ඉන්දික අයියා ඉන්දික මායා දුන්නේ ඒ කාලේ ඒ කියන්නේ 2000 මම හිතන්නේ 2012 විතර. මට X1 එකක් ගෙනුවා. එයා ගානේ මේකේ මීල් ගහන් කියලා එයා ගෙනල් දුන්නේ. එහෙම චරිතයක්. ඉන්දික අයියා ඉන්දික ඒ වගේ- මායා දුන්න මතක් කරනවා ආදරෙන් ඔන්න උදුරු ශ්‍රීමල්ලත් එහෙමයි මල්ලිගේවත් ඒගොල්ලන් ට්‍රැකර් තියෙන කාලේ ඒගොල්ලන් අපිට ඒවත් දුන්නා මීල් ගහන්න කියලා. ඉතින් සංජය අයියත් එහෙමයි. සංජයව තමයි ෆලෝ කරලා මම ගොඩක්ම මීල් ගහන්න පුරුදු වුණේ. ඒ කාලේ ජියරයක් මාරු කරලා ගහන මීලක් ගහන වුණ දෙන්නේ එයා විතරයි. සංජීව අයියා. සංජයව කොණ්ඩ සංජයව කොහොමද කියලා දන්නා. එයා විතරයි හිටියේ. වෙන කවුරුත් නැහැ ඉතින් ලංකාවේ. දැන් මිනිස්සු දඟලන්නේ කරන්නේ නැහැ. පාඩුවේ පැත්තවල හරි නස්තාවක් කරන් ඉන්නවා. ඔවුන් අපිට අවස්ථාව දීලා දැන් බලන් බලාගෙන ඉන්නවා. ඉන්නවා නිහතමානීව. ඉතින් දනුකයි මම දකින දෙයක් ඔයා හරි නිහතමානී මිනිස්සෙක්. ඔයා විතරක් නෙවෙයි ඔයාගේ මල්ලි. එහෙමයි මොකද මං ආශ්‍රය කරන නිසා දන්නවා. ඔයා මතක් කරා දිගා අයියව අපේ මායා දුන්න ඉන්දික මායා දුන්න අයියව. එතකොට අපේ සංජීව අයියලා ජනුක රාජපක්ෂ අනිවාර්යයෙන්. මේ කියන්නේ ලංකාවේ මම දකින විදිහට යතුරු පැදි ශේෂ්ත්‍රයේ දැවැන්තයින් අනිවාර්යයෙන්. අපි පොඩි කාලේ බලන් හිටපු අපේ වීරයෝ නේ. ඒ කාලේ අපි හිටියේ දැන් අපිට මේ මිනිස්සුන්ට අඳුර ගන්න බෑ. අපි මේ ස්වරූපෙත් කර කකුල ගන්නවත් එක්ක මගේ මේ මම ගෙට්ටුවට හිටියේ. දැන් මහත් වුණා. අර බෙහෙත් වලට ඉතින් බෙහෙත් පොත් වල කරලා එහෙම එක දැනම හිටින්න තමයි මහත් වුණේ. අර දැන් ඒ කාලේ කෙනාව දනුකෝ දන්නේ නැහැ. දැන් මේ කවුන්ට් එක වල කරලා අපි ඒ කාලෙත් එහෙම තමයි හිටියේ. ස්වරූපය වෙනස් වුණා කට්ටිය එහෙම අමතක පොඩක් වුණා. අයින් වෙලා ඉන්න. නමුත් සහෝදරත්වයත් එක්ක ආපු ගමනක් තමයි මේක. ඔව්. සොඳුරු ගමනක් කියන්නේ. නේ. ඉතින් අපි මල්ලිත් එක්ක චුට්ටක් කතා කරමු. එතකොට දනුකයිය ගැන කතා කරපුවම මල්ලි ගැන කතා නොකර ඉන්න බෑ. දිනුක මදුමාදව ඔබ ඔබේ ව්‍යාපාරික ශේත්‍රයේ පැත්තෙන් ඔබ ඇවිල්ලා රූපලාවන්‍ය ශේත්‍රයේ ප්‍රවීණෙක්. ඉතින් මේකත් එක්ක ඔබ කොහොමද යතුරු පැදියට හිත දෙන්නේ? අයියෙන් තමයි. අයියා හින්දා. ඔව්. අයියා හින්දා තමයි මමත් ඒක පෞද්ගලිකව කියනවා. මමත් යතුරු පැදියට නගින්න හිතුවේ මගේ සහෝදරයෙක් නිසා. ඒ සහෝදරයත් ඒලා මතක් කරනවා. අනිවාර්යයෙන්. මොකද අපේ දනුකයිය දැන් අපේ මේ දිගා අයියලාව ඉන්දික අයියලාව සංජීව අයියලාව චමී අයියලාව මේ හැමෝම මතක් කරන්නේ නම් වශයෙන් කියන්න බෑ. සමා වෙන්න ඕනේ මේ වීඩියෝ එකේ. ඔව් තව එක්කෙනෙක් ඉන්නවා මතක් කරන්න මට. කුලේ මාමා මතක් කරන්න ඕන අනිවාර්යෙන්. රුවන් මෝටර්සේ කුලේ මාමා මතක් කරන්න අනිවාර්යෙන්. අන්න ඒකයි අපිට මේ නම් වශයෙන් කියන්න මේ අවස්ථාවේ අමතක වුණොත් රුවන් අයියා කුලේ මාමා අනිවාර්යෙන් මතක් කරන්න ඕන අමතක කරන්න. දනුකයිය වෙනුවෙන් ඔන්න මම සමාවාය දෙනවා. මොකද මේ ශේෂ්ත්‍රය අපිට බොහෝ සේවාවන් ඉටු කරලා දෙන, අපිට බයික් එක්ක සෙල්ලම් කරන්න නැත්නම් රේස් එකකට ඉදිරිපත් වෙන්න අපිට සහාය දෙන බොහෝ පිරිසක් එළියේ ඉන්නවා. ඉතින් ඒ සියලු දෙනා ගාවට ඔන්න මම අද ඉඳන් යන්න මගේ වැඩෙත් පටන් ගත්ත දනුක දිනුකගෙන් අපි හම්බෙමු ඉදිරියේදී දිගා අයියලාව. අපි හැමෝම එකතු වෙලා ලස්සන වැඩක් කරමු. ඉන්දික අයියලාව හම්බෙන්න යන්න තියෙනවා. මේ විදිහට ලස්සන කතා බහක් එක්ක ලංකාවේ ඉන්න දක්ෂයෝ ලංකාවේ ඉන්න මේ බයික් ඉන්ඩස්ට්‍රි එකට සේවයක් කරන පුද්ගලයින් අගයන්න මම මේ වැඩේ පටන් ගත්තේ. ඉතින් ඔබ දෙපළව තෝරාගත්තේ කැපී පෙනෙන චරිත දෙකක්. කොල්ලෝ ආසයි. කොල්ලෝ ආස දේවල් අපි දෙන්න ඕන. අනිවාර්යෙන් මේක හීන මරපු රටක් කියලා දැන් අපේ කොල්ලෝ පෝස්ට් දානවා. ඒ පෝස්ට් දාන රටේ අපි ආස දේවල්, අපි දකින්න ආස දේවල් අපි වැඩි දියුණු කරන්න ඕනේ. ඒ නිසා අපි ඒ ඇතුළට වෙලා ඉන්න කට්ටිය එළියට පෙන්වන්න තමයි මේ වැඩේ මං තෝරගත්තේ. ඉතින් ඔබ දෙපළට බොහොම ස්තුතිවන්ත වෙනවා. දනුකයි ඔයාලත් බොහොම ස්තුතියි. ඒ වගේම මතක් කරන්නම් දැන් කතා බහ ඉවර නෑ. මම මේ අර අපි ඔයා අර සහෝදරයෝ ටික මතක් කරපු නිසායි මම එහෙම කිව්වේ. මම තැනකට එන්නම් දනුකයි මම දැකපු දෙයක්. දිත්වා කියන සුලිකුණාටු ආපු වෙලාවේ මේ වර්ෂාපතනේ ආපු වෙලාවේ මම දැක්කා. ඔයාලා දෙන්නත් එක්ක අපේ බොහෝ පිරිසක් හිටියා. ඔයාගේ යාළුවෝ ටිකත් එක්ක ඒ අත්දැකීම ලබනවා අපිට වීඩියෝ වලින් ඔබ පෙන්නවා. සහ අපේ ශ්‍රී ලාංකීය අසරණ වූ ජනතාවට ඒ වෙලාවේ උදව් කරා. ඉතින් ඒක ගැනත් මං අහන්නම්මයි කියලා හිටියේ.
පොඩි අත්දැකීමක් ලබා දෙන්න මට මතකයි අර මොකද්ද කුණු වැලක බැහැලා බැරල් එකක් අක්කුඩ නැගලා කෑම ගිහිල්ලා දුන්න අවස්ථාවක්. ඇත්තමක අපි මේ පීනන්න දන්නේ නෑ නැහැ ඒ තරම් පීනන්න බෑ ඒ රැල්ල එච්චර තරයි එන වතුර පාර. අපි අර මිනිස්සුන්ට අනිවාර්යෙන් උදව් කරන්න ඕන කියලා තියෙනවනේ. අපේ හිතේ ඒක තියෙන හින්දා තමයි අපි ගිහිල්ලා ඒගොල්ලොන්ට කොහොම හරි කෑම පාසලයක් හරි දීලා ඒ වැඩේ කරා. කෑම හැදුවේ කොහමද? දැන් මෙහෙත් යට වෙන්නේ නැති වෙලා. නෑ මේ යට ඕනේ නෑ. මේ යට උන්නේ. ගොඩක් කට්ටිය අපිට ගෙනල්ලා දුන්නා. අපි උදාහරණයක් තමයි කරේ. කරේ. ඒ කියන්නේ ඔයා දැන් කෑම හැදුවට ඔයාට ගිහින් දෙන්න බැරි තත්ත්වයක් තියෙනවා. අපි ඉතින් වාගෙන් අරන් ඒ ගිල මිනිස්සුන්ට දුන්නා. ඉතින් අපි නැත්තම් මිනිස්සු දවස් දෙක තුන බඩගින්න හිටියේ මිනිස්සු හිටියේ සෑහෙන්න. ඔව්. ඒ තැන් වලට පාවා ගිහිල්ලා මාරු මොකද්ද මට ඇහුණා මේ කතාවහේ කිඹුලෝ ඉන්න මොකද්ද කතාව මොකක් හරි. කොහොම හරි මේ ඒ කැලණිකගේ කිඹුලු ටික එළියට ඇවිල්ලා ඒ වගේ ගොඩක් දේවල් වුණා ඒක. අපි අනික රෑ ගියේ. රෑ යන්නේ 7ට ගියා 7 ඒ වෙලාවට යන ලයිට් මුකුත් නෑ ඔෆ් කරලා තියෙන. එච්චර කරුවල බෝට්ටුවේ යනකොට හරි යන්න හරි අමාරුයි. වතුර කරන්ට් එකේ ඉඳලා තිබ්බා. ඉතින් ඔබ දෙපළ ගැන ලංකාවේ අර ඇවිදින කාලේ ගොඩක් අවලාදවලට ගොඩක් මිනිස්සුන්ගේ නොහොද නෝක්කාඩුකම් ඒ වගේ දේවල් මම දැක්කා කමෙන්ට් වලින්. ඉතින් ගොඩාක් අය බැන්න ගැහුවා මඩ ගැහුවා. ඉතින් දෙන්න සැලුන්නේ නැහැ. අපි නම් කියන බයින්නම කියලා පුළුවන්. ඔව් ඒ ගහපු ගල් බයින් නැති කියලා. ඉතින් එහෙම පොඩි තත්ත්වයන් තියෙනවා මේ ලංකාව කියන රටේ. ඉතින් මොනවා හරි දෙයක් කරනකොට හොඳ කියන නරක කියන මිනිස්සු අපි කාටත් මුණ ගැහෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. ඉතින් අපිට මේ කතාබහේ තේරෙන්නේ ඒ වගේ අවස්ථාවක ඔබලා දෙන්න ඉදිරිපත් වෙලා ඔබේ යාළුවොත් එක්ක යාළුවොත් තෑන්න ගොඩක් පිරිස හිටියා. අපිට උදව් කරා තෑන්න මිනිස්සු ඒ වුණානේ. මිනිස්සු ඒගොල්ලෝ බෝට්ටු ගෙනල්ලා තෑන්න උදව් කරා. ඉතින් අපේ මේක නෙමෙයි මේ ශ්‍රමයත් එක්ක උනේ දෙයක් තමයි දැන් යතුරු පැදියත් එක්ක ඉන්න ඔබ දෙපළ ඒ වගේ දෙයක් කරපු එක ගැන ඇත්තටම ආඩම්බරයි. ඒකයි මම ඒ ගැන කතා කරේ. ඉතින් ගොඩක් ස්තුතියි. ඒ වගේම දනුකයි තව දෙයක් තියෙනවා. ලංකාවේ යතුරු පැදි ශේෂ්ත්‍රය දැන් තියෙන තත්ත්වය ගැන මම මේ ප්‍රශ්නේ අහන්නේ ඔබේ. දැන් තියෙන තත්ත්වය ගැන දැන් ඔයා කිව්ව කලින් කොළඹ ඔයා ඔය කියපු තැන් වටපිටාවේ ඔයාලා ඒ නිදහසේ බයික් එකක් ඒ කාලේ එන ඇක්සිඩන්ට් නැහැ. ඇක්සිඩන්ට් උනේත් නැහැ මිනිස්සු වුනේත් නැහැ. ඊට එන්න අර කාලයත් එක්ක යනකොට දැන් පොඩ්ඩක් මේ ඇක්සිඩන්ට් වැඩි වෙලා තමයි ඔක්කොම මේ වුනේ. ඔව් ඒ කාලෙත් එක්ක බලපුවාම දැන් මේ කාලේ ගැන ඔයාලට මොකද්ද කියන්න තියෙන්නේ? ඒ කාලේ ආපහු එන්නේ නැහැ කියලා තමයි කියන්න තියෙන්නේ. එක වචනයයි. ඔව් දෙන්නේ නැහැ. ඇත්තට සුන්දරයි කාලේ. ඒ කියන්නේ පුස්සයකට පදින කට්ටියද සියලුම දෙනා ඉතින් හිටියා. දැන් තියෙන නීතිමය තත්ත්වයක් එක්ක නීතිමය රාමුවත් එක්ක රටේ තත්ත්වයක් එක්ක ඒ තත්ත්වයට හදාගන්න පුළුවන් ඒ කියලා මොනවා තිබ්බත් ඒ තත්ත්වයට එන ඒ කියලා හිතන්නේ නැහැ. අමාරුයි. අමාරුයි. ඉතින් ලස්සන සුන්දර කාලයක් තිබුණා කියලා මේ වචන වලින් ඔය මූණෙන් අපිට හිතා ගන්න පුළුවන්. මොකද ඔය ජනුකයිලා ඔයාලා ඒ පදින දවස්වල බයික් පදින දවස්වල ඇත්තටම සුන්දර කාලයක් තිබිලා කියලා අපිට දැන් හිතා ගන්න පුළුවන්. ඉතින් අද කතා බහ ජනා එක්ක යතුරු පැදියට හිත ඇති අපේ දනුක දිනුක ඇතුළු අපේ කණ්ඩායම. ඉතින් ගොඩක් ස්තුතියි දනුකයියේ මට වෙලාව ලබා දුන්නට. කාර්ය බහුලයි ඔබත් කාර්ය බහුලයි හැමෝම කාර්ය බහුලයි. කාර්ය බහුල වෙලාවේ මේ පුංචි හෝරාව ලබා දුන්නාට දෙන්නටම බොහොම ස්තුතියි. ඉතින් කතාව අවසන් කරන්න කලින් මතක් කරන්නම් එක දෙයක්. අපි මිනිස්සුන්ව මනිනවා පිට රූපෙන්. ඉතින් පිට රූපෙන් මිනිස්සු මැනලා දෑ කියන එක තමයි කියන්න තියෙන්නේ. ඔබ දෙපළ නිහතමානී චරිත දෙකක් මට හමු වුණු. එහෙනම් ආයෙත් දවසක ලස්සන වැඩකින් ලස්සන කතාවකින් හම්බ වෙනකන් දෙන්නටම ආයුබෝවන්.